ආශා බොහෝ වෙන්න කියලා ලංකාවේ ඔබටත් විදේශ රටවල් ඉන්න ඔබ හැමදෙනාටමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 2025 සැප්තැම්බර් මාසේ 9 වෙනි මාසේ 27 වෙනි සෙනසුරාදා කියන දවසයි. සුබ දිශාව නම් අද දකුණු දිශාවයි මරු සිටින දිශාව නැගෙනහිර දිශාවයි. අද රාහු කාලය උදේ 9 ඉඳලා 10:30 දක්වා අතර කාලවකවානුව. ඒක තමයි සුබ පාට විදිහට නිල් පාට දම් පාට සුදු පාට සුබවන අතර හේවතා සුබ අංක විදිහට අංක 5 අංක 3 ඒක තමයි අංක 2 අංක 6 අංක 8ත් ඔබට සුබ අංක විදිහට දැනුවත් කරමි. සුබ නැකත් විදිහට උදේ 6:23 ඒක තමයි 6:31 ඒක තමයි 6:41 6:58 ඒක තමයි 7:02 ඒක තමයි 7:26 ඒක තමයි 7:33 ඒක තමයි 7:44 ඒක තමයි 7:51 ඒක තමයි 8:13 ඒක තමයි 8:21 ඒක තමයි 8:27 8:34ත් ඔබට සුබ නැකත් විදිහට දැනුවත් කරමි. ඒක තමයි අද දවස පුරාම මේ රජ කරන වේලාවල් විදිහට උදේ 6:26 ඉඳලා 6:38 දක්වාත් ඒක තමයි උදේ 9 උදේ 8:13 ඉඳලා 8:21 දක්වා අතර කාලවකවානුවත් යාන වාහන වල ගමන් කරද්දී ගින්දර වතුර මේ හැම දෙයකින්ම දවල් 1:13 ඉඳලා 1:19 දක්වාත් ඒක තමයි රාත්‍රී 7:13 ඉඳලා 7:33 දක්වා අතර කාලවකවානුවත් ඔබ ප්‍රවේශමෙන් ගමන් කළ යුතුයි. මේෂ ලග්නේ ඉඳන් මීන ලග්නේ දක්වාම ඔබට කොහොමද කියන වග අද දවසේ පැහැදිලි කරමි. මේෂ ලග්නේ ඔබට අද ගොඩක් දුරට තමන්ගේ ආගම දහමට අනිත් කට්ටියත් එක්ක හැමෝමත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් දවසක්. පන්සලට පල්ලියට උදව් කරනවා. ඒ වගේ තමයි ගොඩක් දෙනෙක් අද ගෙදරට වෙලා ඉන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අද පාටි එකක් ඒ වගේ තමයි ඒ ඕනම දෙයක් අද දවස පුරාම කරගන්න පුළුවන් මිල මුදල් වගේ දේවලුත් ඔබට ලැබෙන දවසක්. ගොඩාක් නිහතමානීව අද හැමෝමත් එක්කම වැඩ කටයුතු කරන්න පුළුවන් තරහ යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එනමුත් ඒක තමන් විසින් කන්ට්‍රෝල් කරගෙන අද ගමන බිමන යන දවසක්. ඒක තමයි ආගම දහමට දුර ගමන් බිම යන්න ඒ දේවල් වලටත් ගොඩක් දුරට හොඳ දවසක්. ඒක පුළුවන් තරම් අනිත් කෙනාගේ දුකට සැපට හැම දෙයකටම අද දවස පුරාම පිහිට වෙන දවසක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි හිත රිදෙන්න පුළුවන්, හිත කැඩෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අද හරි අවබෝධයෙන් ඒවා දැනගෙන තේරුම් අරගෙන අටලෝ දහම පිළිබඳව තේරුම් අරගෙන අද ගමන බිමන යන්න තියෙනවා. වෘෂභ ලග්නයේ ඔබට අද දවස පුරාම මිල මුදල් ඒ වගේ දේවල් ලැබෙන හැමෝමත් එක්ක එකතු වෙලා ගමන බිමන යන හැමෝටම උදව් කරන දවසක්. ඒක තමයි තමන්ගේ ළඟ තියෙන දේ පවා අනිත් කට්ටියන්ට දෙන දවසක් කියලා කියන්න පුළුවන්. කිසිම විදිහකට ලෝභකමක් නැති අනිත් කට්ටියන්ට ආදරෙන් ගෞරවයෙන් සලකන කෙනෙක් කියලා කියන්න පුළුවන්. හදවතින්ම මිනිස්සු වෙනුවෙන් උදව් කරනවා වගේම තමයි ගෙදර අයට දරුවන්ට හැම කෙනාටම හදවතින්ම උදව් කරනවා. සමගගේ සහෝදර සහෝදරියන්ට පවා හැමෝම වෙනුවෙන් අද දවස පුරාම හදවතින්ම කටයුතු කරන දවසක්. සල්ලි මිල මුදල් පවා අද දවස පුරාම වියදම් පැත්ත ඇති කරන දවසක් කියලා කියන්න පුළුවන්. නමුත් ඔබ අද දවස පුරාම ගහකොළට සතාසි උපවට මේ හැම දෙයකම හදවතින්ම උදව් කරනවා. මිථුන ලග්නයේ ඔබට අම්මලාට තාත්තලාට ඥාතීන් වෙනුවෙන් අද කැපකිරීම කරනවා. සල්ලි මිල මුදල් ඕනම වෙලාවක යොදවන කෙනෙක් කියලා කියන්න පුළුවන්. පන්සලට පල්ලියට ආගම දහම වෙනුවෙන් අද උපරිම උදව් කරනවා. සමහර කෙනෙක් ගෙදරට වෙලා අද රෙස්ට් එකේ ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි දුර ගමන් බිමන් යන්න පන්සලට පල්ලියට පුද පූජා ඒ ඕනම දෙයකට අද දවස පුරාම ගමන බිමන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. තමන්ගේ රැකියාව පාඩුව අද දවස පුරාම කරන දවසක්. ව්‍යාපාරයේ පාඩුවේ කරන දවසක් කියලා කියන්න පුළුවන්. බිස්නස් ඒ වගේ දේවල් කරන මිථුන ලග්න කෙනාට නම් අද ගොඩාක් හොඳ දවසක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අද ගොඩාක් නිහතමානීව තමන්ගේ දේවල් තමන්ගේ දරුවන්ගේ දේවල් අම්මලා තාත්තලාගේ දේවල් ගොඩාක් හොයලා බලමින් අද දවස පුරාම වැඩ කටයුතු කරන දවසක්. ඒක තමයි කටක ලග්නේ ඔබ. කටක ලග්නේනේ අද මිල මුදල් ඒ වගේ දේවල් ලැබෙන දවසක්. ඒක තමයි තමන් විසින් තමන් කල්පනා කරන දවසක්. රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් පවුලය වෙනුවෙන් විදේශ ගමන් යන්න ඒ ඕනම දෙයකට අද දවස පුරාම අවස්ථාව යෙදෙන දවසක්. හරිද? පවුලය ගැන හිතලා තමන් විසින් කන්ට්‍රෝල් වෙන දවසක්. තරහ ගන්නෙ නැහැ. අසනීප තත්ත්වයක් තියෙනවා. මේ දේවල් වලට පවා බෙහෙත් ගන්න යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පවුලයට ඥාතීන්ට හැම කෙනාටම හදවතින් උදව් කරමින් ගමන බිමන යන දවසක් කියලා කියන්න පුළුවන්. ක්ලයිමේට් එකේ වගේ දේවල් සමහර අවස්ථාවල අවුව වෙන්න පුළුවන්, වැස්ස වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් යම් විදිහට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. නමුත් ඔබ මේ හැම දෙයක්ම දැනගෙන තේරුම් අරගෙන ඔබට අද දවස පුරාම ගමන යන්න පුළුවන් දවසක්. කිසිම කෙනෙක් එක තරහ ගන්න නැතුව විරසක වෙන්නේ නැතුව අද දවස පුරාම ගමන බිමන යන දවසක්. දුර ගමන් බිමන් ඒ වගේ දේවල් යන්න බලවන් දවසක්. තමන් ස්පෙෂලි කෙනෙක් හම්බෙන්න නැත්නම් තමන් කවුරු හරි කෙනෙක් හම්බෙන්න ඒ දේවල් වලටද හොඳ දවසක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි සිංහ ලග්නේ ඔබ. සිංහ ලග්නේනේ අද අමලාට තාත්තලාට ඥාතීන්ට හැම කෙනාටම උදව් කරන සල්ලි මිල මුදල් ලැබෙන
හරිද දවසක් කියලා කියන්න පුළුවන්. හැමෝගෙම දුකට සැපට හරිද එවැනි උදව්පදව් කරනවා. පන්සල පල්ලියට උදව්පදව් කරන දවසක්, රට ජාතිය ආගම දහම වෙනුවෙන් අද ගොඩක් කැපකිරීම කරන දවසක්. හොඳ යාළුවෝ මිත්‍රයෝ හම්බෙනව, නැත්නම් තමන් හම්බෙන්න එනවා, නැත්නම් තමන්ව හම්බෙනවා. ඒක තමයි හැම කෙනාගේම දුකට සැපට හැම දෙයකටම පිහිට වෙන දවසක් කියලා කියන්න පුළුවන්. ජීවිතේ හොඳ තීන්දුව తీරන අරගෙන වැඩ කටයුතු කරන දවසක්. කන්නේ ලක්නේ ඔබ. කන්නේ ලක්නේ ඔබට සල්ලි මිල මුදල් ඒ වගේ දේවල් ලැබෙනවා. බිස්නස් වලදී යම් පාඩු වීම මේ වගේ දේවල් අද දවස පුරාම සිද්ධ වෙන්න පුළුවන්. වඩ පිටාව තියෙනවා. තමන්ගේ ස්ටාෆ් එකේ කට්ටියන්ට, තමන්ගේ ළඟම ඉන්න කට්ටියන්ට කාටවත් කෑ ගහන්න, තරහ වෙන්න, දුරස් වෙන්න, ඒ වගේ දේවල් වලට යන්න කරන්න හදන්න එපා. මල ගෙදරකට එහෙම නැත්නම් මොකක් හරි කාගේ හරි යාළුවෙක්ගේ තැනකට, ඒ ඕනම දෙනකට, එහෙම නැත්නම් ඥාතියෙක්ගේ තැනකට, ඒ ඕනම දෙයකට සහභාගී වෙන්න පුළුවන්. බෝධි පූජා තියෙනවා නම්, පන්සලට පල්ලියට යනවා නම්, නෑදෑයොත් එක්ක එකතු වෙලා තමන්ගේ ගෙදර යනවනම් ඒ ඕනම දෙයක් අද දවස පුරාම කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. පුළුවන් තරම් අනිත් කෙනාගේ සැපට දුකට මේ හැම දෙයකටම පිහිට වෙන දවසක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි තමන්ගේ ගෙදර දොර ලස්සන කරගන්න. ඒ වගේ තමයි තමන්ගේ වාහනේ තමන් ලස්සනට තියාගන්න. ඒ වගේ තමයි හැම දෙයක්ම බලලා හදලා අද දවස පුරාම වැඩ කටයුතු කරන දවසක් කියලා කියන්න පුළුවන්. තමන්ගේ බඩු බාහිර ආදිය ලෑස්ති කරගන්න. තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය තියෙනවා නම් ගේන්න. ඒ ඕනම දෙයක් අද දවස පුරාම කරන්න පුළුවන් අවස්ථාව තියෙන දවසක්. ගොඩක් මිනිස්සුන්ට උදව් කරනවා. ගොඩක් අනිත් කට්ටිය වෙනුවෙන් කැපකිරීම කරන දවසක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි තුලා ලග්නේ ඔබ. තුලා ලග්නේනේ අද හදවතින්ම මිනිස්සු වෙනුවෙන් කැපකිරීම කරනවා. සල්ලි මිල මුදල් ලැබෙනවා. ඔබ අනිත් කට්ටියන්ට සල්ලි මිල මුදල් දෙන දවසක් කියලා කියන්න පුළුවන්. ආගම දහමට ඒ දේවල් වලට පව උදව්පදව් කරනවා. තමන්ගේ රැකියාව තුළ යම් ටෙන්ෂන් එකක් තියෙනවා. ව්‍යාපාරය තුලත් යම් ටෙන්ෂන් එකක් තියෙනවා. නමුත් ඒක දරාගෙන තමන් අද දවස පුරාම වැඩ කටයුතු කරන දවසක්. තමන් ආදරය කරන කෙනා වචන කියන්න පුළුවන්. තමන් බැඳලා ඉන්න කට්ටිය වචන කියන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේ තමයි තමන්ගේ අම්මලත් එක්ක, ඒ වගේම තමයි කට්ටියත් එක්ක එකතු වෙලා තමන් තව කාට හරි ප්‍රශ්නයක් හදන්න එපා. ඒක තමයි බනින්න කරන්න හදන්න එපා. තමන් ගොඩක් නිහතමානීව අද දවස පුරාම වැඩ කටයුතු කරන්නට ඕන. ඒක තමයි පුළුවන් තරම් අනිත් කට්ටියගේ දේවල් හොයලා බලනවා වගේම තමයි අනිත් කට්ටියගේ දුකට සැපට පිහිට වෙන්න සිතුවිලි එනවා වගේම තමයි. හැබැයි තමන්ගේ ළඟම ඉන්න කෙනෙක් පිළිබඳව තමන්ට දුක හිතෙන්න, ඊර්ෂ්‍යාවක් හිතෙන්න, ඒ වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන් වඩ පිටාව තිබෙන නිසා අද හොඳට මතක තියාගන්න, කිසිම කෙනෙක් පිළිබඳව කෑ ගහ ගන්න, තරහ වෙන්න, හරි ඒ වගේ දෙයකට කිසිම විදියකට යන්න කරන්න හදන්න එපා. තුලා ලග්න කෙනා හදවතින්ම මිනිස්සු වෙනුවෙන් කැපකිරීම කරනවා. රට ජාතිය ආගම දහමට ඒ වගේ දේවල් වලට උදව්පදව් කරනවා. ඒ වගේම තමයි පුළුවන් තරම් අද වනසතුන්ගෙන්, සර්පයින්ගෙන් මේ හැම දෙයකින්ම අද පරිස්සම් වෙලා වැඩ කටයුතු කරන්න. රට ජාතිය ආගම දහම වෙනුවෙන් වගේම තමයි තමන්ගේ පවුල වෙනුවෙන් අද ගොඩාක් දුරට උදව්පදව් කරන දවසක් කියලා කියන්න පුළුවන්. යාළුවොත් එක්ක පාටි වලට යන්න, ලන්ච් එකකට, ඩිනර් එකකට, ඒ ඕනම දෙයක් ගිහින්ලා කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අද වෘශ්චික ලග්නය ඔබ. වෘශ්චික ලග්නය ඔබට පන්සලට පල්ලියට ආගම දහමට හැම දෙයකටම හොඳයි. සල්ලි මිල මුදල් ලැබෙනවා. අම්මලාට උදව් කරනවා, තාත්තලාට උදව් කරනවා, සහෝදරයන්ට, ඒ හැම කෙනාටම. ඒ වගේම තමයි පුළුවන් තරම් අනිත් කට්ටියන්ගේ දුක සැප සතුට වෙනුවෙන් අද වැඩ කටයුතු කරනවා. සමහර කෙනෙක් නිමාඩු වෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙක් වැඩ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පුළුවන් තරම් රටට ජාතියට ආගම දහම වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරන දවසක්. හරිද? ඒ වගේම තමයි ගොඩක් දුර ගමන් බිමන් යන්නත් පුළුවන්. ඒ වගේ තමයි සංචාරය වගේ දේවල් වලටත් යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ තමයි තමන්ගේ ජීවිතේ තමන් යමක් කරන්න පුළුවන් උත්සාහ දරන දවසක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි කිසිම කෙනෙකුට බය නැතුව වැඩ කටයුතු කරන දවසක් කියලා කියන්න පුළුවන්. ඇඟපත රිදෙන ගතියක්, ඒ වගේ දේවලුත් ඇති වෙන දවසක්. විදේශ ගමන් ගිහිල්ලා ඒ දේවල් වල සල්ලි මිල මුදල්, ඒ වගේ දේවල් පවා යම් විදිහට වියදම් වෙන දවසක් කියලා කියන්න පුළුවන්. රටට ජාතියට ආගම දහමට මේ හැම දෙයකටම ගොඩක් හොඳින් කැපකිරීමෙන් කරන දවසක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි මිනිස්සු ගැන හිතලා, ගහකොළ සන සතාසිව්පාව ගැන හිතලා අද දවස පුරාම ගොඩක් වැඩ කටයුතු කරන දවසක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ධනු ලග්නය ඔබ. ධනු ලග්නයේනේ අම්මලාට, තාත්තලාට, පවුලයට හැම කෙනාටම උදව් කරනවා. ජීවිතේ තමන්ගේ හම්බෙන්නේ කවුද? ඒ හම්බෙන හැම මිනිස්සෙටම උදව්පදව් කරනවා. ඒක තමයි පන්සලට, පල්ලියට, ආගම දහමට වගේම තමයි තමන්ගේ රැකියාව තුළද, තමන්ගේ ව්‍යාපාරය තුළද අද හැමෝටම උදව්පදව් කරමින් ගමන බිමන යන දවසක්. ඒක තමයි පුළුවන් තරම් අනිත් කට්ටියන්ගේ දුකට සැපට පිහිට වෙනවා. ඒ වගේම තමයි ගොවිතැන්පත් කටයුතු වලට හොඳ දවසක්. හැබැයි ක්ලයිමේට් එකේ යම් විදිහට ප්‍රශ්න හදන්න පුළුවන් වඩ පිටාව අද දවස පුරාම තියෙනවා. වැස්ස හෝ අවුව, ඒ වගේ දේවල් නිසා යම් වැඩ කටයුතු තමන්ට පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. අම්මා බලන්න යන්න, තාත්තා බලන්න යන්න, ඒ වගේ තමයි කවුරුහරි ඥාතියෙක් බලන්න යන්න, පාගමික පන්සලකට යන්න. ඒ ඕනම දෙයක් අද දවස පුරාම ඔබට කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ධනු ලග්න කෙනාට මුල මුදල් ගනුදෙනු වලටත් හොඳ දවසක්. ඒක තමයි මිල මුදල් වියදම් පැත්තත් ගොඩක් දුරට පෙන්වුම් කරනවා. ඒකත් බලා හදාගෙන අද වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි අද දවස පුරාම රටේ ජාතියට වගේම තමයි කිසිම කෙනෙක්ගේ හිතක් රිදවන්නේ නැතුව අද වැඩ කටයුතු කරන්න. අනිත් හැමෝම වෙනුවෙන් තමන්ගේ හදවතින්ම තමන් උදව්පදව් කරන දවසක්. ඒක තමයි මකර ලග්නය ඔබ. මකර ලග්නයේ සල්ලි මිල මුදල් ලැබෙනවා. ඒක තමයි යාළුවෝ මිත්‍රයෝ කතා බහ කරනවා. නෑදෑයොත් එක්ක එකතු වෙලා ගමන බිමන යන්න පුළුවන් දවසක්. ඊර්ෂ්‍යාකාර ඒ වගේ දේවල් මිනිස්සුත් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි රටේ ජාතියට ආගමට උදව්පදව් කරන ස්පෙෂලි ඔබ කවුරු හරි හම්බෙන්න යන නැත්නම් ඔබව හම්බෙන්න එන්න ඒ හැම දෙයක්ම අද දවස පුරාම කරගන්න පුළුවන් දවසක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ හොඳ පැත්ත වගේම තමයි නරක පැත්ත දෙකම තමන්ට තේරුම් අරගෙන
වැඩ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ජීවිතේ තමන් හොඳ තීන්දුව తీරන ගන්නවා වගේම තමයි ඥාතීන්ගේ දේවල් වලට ඕනම දෙයකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේ තමයි දරුවගේ මොකක් හරි දෙයක් තියෙනවා ඒ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන්. දුර ගමනක් යන්න, සංචාරයක් යන්න, ඒ වගේ ඕනම දෙයක් අද දවස පුරාම කරගන්න පුළුවන් දවසක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි ජීවිතේ හොඳ තීන්දුව తీරන අරගෙන අද දවස පුරාම වැඩ කටයුතු කරන දවසක්. අද මකර ලග්නය ඔබට හොඳයි. සල්ලි මිල මුදල් ලැබෙනවා, ගෞරව ලැබෙනවා, වාහන ලැබෙනවා, ඉඩම් කඩම් බලන්න යනවා, දේපල බලන්න යනවා. ඒ වගේ තමයි තමන්ගේ වාහන තියෙනවා ඒවා බලන්න යනවා, යාළුවෙකුට උදව් කරනවා. හරිද? කවුරු ස්පෙෂලි කෙනෙක් හම්බෙන්න යනවා, නැත්නම් ඔබව හම්බෙන්න යනවා. ඒ හැමතැනදීම ඔබට අද දවස පුරාම අවස්ථා chance ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මට පිටාව තියෙනවා. ඒ වගේම තමයි කුම්භ ලග්නය ඔබ. කුම්භ ලග්නය කෙනාට අද අම්මලාට තාත්තලාට ඥාතීන්ට එහෙම කෙනාට උදව් කරනවා, රට ජාති ආගම දහම වෙනුවෙන් කැපකිරීම කරනවා. ඒ වගේ තමයි ජීවිතයේ කිසිම වෙලාවක කලකිරීමක් ඇති වෙන්නේ නැතුව වැඩ කටයුතු කරනවා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් පෙනී ඉන්නවා. මට දරුවෝ ඉන්නවනේ, මට ඒ හයිය ඇති. හරිද? මට යාළුවෝ ඉන්නවනේ, මේ හයිය ඇති. අන්න ඒ විදිහට හිතලා මතලා අද දවස පුරාම වැඩ කටයුතු කරන දවසක් කියලා කියන්න පුළුවන්. ජීවිතේ හොඳ තීන්දුව తీරන අරගෙන වැඩ කටයුතු කරනවා. ජීවිතේ කිසිම වෙලාවක අද ප්‍රශ්නයක් පීඩාවක් ඇති කරගන්න නැතුව අද වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අද දවස පුරාම හොඳයි. අද ගොඩක් අයට ඒ වගේම තමයි සුබ ආරංචි එන්න පුළුවන්. ඒ වගේ තමයි යමක් ලැබෙන්නට පුළුවන්. හොඳ වැඩක් පටන් අරගෙන කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අම්මා තාත්තා වෙනුවෙන් කැපකිරීම කරනවා. තමන්ගේ ආදර සබඳතා තිබ්බොත් ඒ දේවල් වල යථාර්ථයේ තේරුම් අරගද අද වැඩ කටයුතු කරනවා. ඒ වගේ තමයි දරුවන්ටත් අද දවස පුරාම ගොඩක් හොඳ දවසක් කියලා කියන්න පුළුවන්. ජීවිතේ හොඳ තීන්දුව తీරන අරගෙන අද දවස පුරාම කුම්භ ලග්න කෙනා වැඩ කටයුතු කරන දවසක්. සල්ලි මිල මුදල් හම්බෙනවා, ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්න, බොයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න, තමන්ගේ හස්බන්ඩ් බලන්න, වයිෆ් බලන්න, අම්මා තාත්තා බලන්න, මේ නැන්දම්ම මාමණ්ඩි බලන්න, මේ ඕනම දෙයකට අද දවස පුරාම යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි පුළුවන් තරම් අනිත් කට්ටියන්ගේ දේවල් හොයලා බලලා අද වැඩ කටයුතු කරන දවසක්. ඒක තමයි මීන ලග්නය ඔබ. මීන ලග්නේ අම්මලාට තාත්තලාට වගේම තමයි ඥාතීන්ට හැම කෙනාටම උදව් කරනවා. සල්ලි මිල මුදල් අද ඕනම තැනක වියදම් කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්. කලාවට, සාහිත්‍යයට, ඒ වගේම තමයි ගොඩක් දුරට මේ මීඩියා වලට ඒ හැම දෙයකම හොඳ දවසක්. ඒක තමයි දේශපාලන දේවල් වලටද අද ගොඩක් හොඳ දවසක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි හොඳට ප්ලෑන් කරන්න පුළුවන්. ස්පෙෂලි ඔබ කෙනෙක් හම්බෙන්න නැත්නම් ඔබ කවුරු හරි හම්බෙන්න යන්න ඒ දේවලුත් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහර කෙනෙක් අද නිමාඩුව ගෙදරට වෙලා පාඩුවේ ඉන්න පුළුවන් වඩ පිටාව තියෙනවා. සමහර කෙනෙක් එක කොහේ හරි ගමන් බිමන් යන්න ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි වාහනවල ගමන් කරද්දී ඒ වගේ දේවල් වලින් වැස්ස නිසා සමහර තැන්වලදී හරි පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඩ්‍රයිවර් මහත්තුරු. ඒ වගේ තමයි පුළුවන් තරම් අනිත් කට්ටියන්ගේ දුක සැප ඒ වගේ තමයි දේවල් වෙනුවෙන් කැපකිරීම කරන දවස. තමන්ගේ සහෝදරයෙකුට ලැබීමක්, සහෝදරියෙකුට ලැබීමක්, ඒ වගේ තමයි තමන්ගේ හොඳම යාළුවෙකුට යම් ලැබීමක්, එහෙම නැත්නම් සර්ප්‍රයිස් වීමක්, ඒ වගේ දේවල් පවා ලැබෙන්න පුළුවන්. ඒකත් ඔබට කියන්න පුළුවන් අවස්ථාව තිබෙන දවසක් කියලා කියන්න පුළුවන්. පුළුවන් තරම් අනිත් කට්ටියන්ගේ දරුවෝ ගැන ඒ වගේ කට්ටිය ගැන හිතලා ගොඩාක් සතුටු වෙන්න පුළුවන් දවසක් කියලා කියන්න පුළුවන්. පුළුවන් තරම් ආගම දහම වගේම තමයි රට ජාතියට ඒ හැම දෙයකටම උදව් කරන දවසක් කියලා කියන්න පුළුවන්. ගොඩක් නිහතමානීව අද දවස පුරාම ගමන බිමන යන දවසක් කියලා කියන්න පුළුවන්. හදවතින්ම හැම කෙනාටම උදව් කරන දවසක් කියලා කියන්න පුළුවන්. අද දවසම ඔබට හරියනවා, හරියන්නේ නැතුව නෙමෙයි ඔබට තියෙන හොඳ ප්ලෑන් එකක් හදාගෙන අද දවස පුරාම වැඩ කටයුතු කරන්න. ඔබට විශ්වමෑණියන්ගේ පිහිටයි.